මේ මත්ද්‍රව්‍ය වලින් විනාශ වෙලා දරු ආගම් ભેදය තොරව ඔක්කොම විනාශ වෙලා මේ රටම අපිට ඕනේ මේ රට ගොඩ ගන්න. අපි හඬගා කියන්නේ මේ රටේ ජනතාවගෙන් මේක නැති කරලම දාන්න සහයෝගය දෙන්න කියලා. ජනාධිපතිතුමා ගන්න උත්සාහයට ගරු කරන අපි ගරු කරන අද ඊයේ මත එදා ඉඳලම ගරු කරනවා. ආමුදුනා මම පුණ්‍යානුමෝදන් කරනවා ජනාධිපති තව ශක්තිය වැඩි වෙන්න කියලා. මේ අපේ රට විනාශ වෙන එක ගොඩ ගන්න. ඔබතුමා ඇරෙන්න නායකත්වයක් නැහැ. වර්තමානයේ වෙන විට මේ රටේ තරුණ පරම්පරාව විතරක් නෙවෙයි වයස් ભેදයකින් තොරව මත් රකුසාට බිලි අරගෙන තියෙන වාතාවරණයක රට මේකට එකතු වෙලා පක්ෂපාත ભેදයකින් තොරව ජාති ආගම් ભેදයකින් තොරව අපිට පුළුවන් නම් ඒ පරද්දන්න ඒ සඳහා රටක් හැටියට මේ රටේ නායකයෙක් හැටියට තිගර ජනාධිපතිතුමා ගන්න මේ ප්‍රයත්නයට සහයෝගය ලබා දීම ප්‍රසතු යුතුයකමක් වගකීමක් හැටියට අපි කල්පනා කරනවා. එන්න ඕන බණවිඩේ මොකද මේ රටේ මේ සිදුවන විශාල විනාශයක් තියෙනවා. විනාශයෙන් ගොඩ ගන්න වැඩ පිළිලක් ඇදෙන්න ඕන. රාජ්‍යයක් කියන එක කෙලින් ඉන්න ඕන එකක් මේ වගේ අවස්ථාවක. ඉතින් ඒක අපිට මේ වෙලාවේදී පසක් වුණා. එහෙම වෙනවා නම් මම හිතනවා ජනතාවත් මේක එකට එක්කහුවේ කියලා. මොකද මේක දේශපාලන කටයුත්තක් නෙවෙයි, මේක ජාතික කටයුත්තක් විදියට ඇත්තටම අපි ස්වාමින් වහන්සේලා විතර නෙවෙයි සියලු ආගම්වල සියලු දෙනා ඒකට ඒකරාශී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.